ඉතින් රාත්‍රිය උදා වුණා. රාත්‍රිය කියලා කිව්වම දන්නවනේ හොරුන් හොරකම් කරන්නේ රාත්‍රියටනේ. ඔන්න ඉතින් හොරෙක් හොරකම් කරන්න තමයි හදන්නේ. හැබැයි බලන්නකෝ ලේසි වෙන එකක් නෑ. අද නම් ලොකු හොරකමක් කරන්න පුළුවන්. ඔන්න ඉතින් දැක්කනේ හොරාටත් වෙන වැඩ හොරකම් කරන්න ගියාම. හොරා ඉතින් අතාරින්නේ නැහැ ගේම. කොහොම හරි ඒක අරින්න තමයි බලන්නේ. ඉතින් හිතනකොට පේනවනේ ඉතින්. එයා ඉතින් දැන් එක ක්‍රම වලට ලොක් එක අරින්න හදනවා. බලන්නකෝ ඉතින් යාට ලොක් එක නම් අරින්න වෙන්නේ නැහැ. පේනවනේ හොරකම් කරන්න ගියාම වෙන වැඩේ. ඒක තමයි කියන්නේ හොරකම් කරන්න එපා කියලා. එයා කරන දේවල් හැම දෙයක්ම එයාටම තමයි ආය ලැබෙන්නේ. කොච්චර දේවල් කරත්.
එයා පෙට්ටියට මොනම හරි දෙයක් දැම්ම වෙන්න බැයිද? බෝම්බයක් වගේ දෙයක්? ඔන්න දැන් එයා එහෙම හිතලා එයා ගිහින් ආයෙම දෙනවා මේ පෙට්ටිය පින්ක් පැන්තර්ට. පින්ක් පැන්තර් කියනවා නෑ ඒක ඔයාම තියාගන්න කියලා. එයා කියනවා බය කරලා මේක ඔයාම ගන්න කියලා. පින්ක් පැන්තර් ඉතින් ආයෙම ගෙනියනවා. ඒක තියෙන්නේ නැත්තේ සල්ලි වෙන්න බැයිද? ඔන්න ඉතින් ආයෙ එයාට ලෝභකමක් ඇති වෙලා ආයෙ දුවල ගිහිල්ලා ඒක ගත්තා. ඒක අරගෙන යනවා. ඔන්න බලන්න කියලා. ඔන්න ඉතින් තවත් කොටසක් පින්ක් පැන්තර්. ඔන්න ඉතින් පින්ක් පැන්තර්ට සල්ලි දීලා කියනවා ඒකට බැංකුවට දාන්න කියලා. පින්ක් පැන්තර්ට යන මාර්ගයක් පෙන්නනවා. පින්ක් පැන්තර් හරි කියලා ඔන්න ඉතින් ගමන යන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් තවත් කොටසක්. ඔන්න පින්ක් පැන්තර්ට පේන්ට් කරන්න chance එකක් එනවා. ඔන්න එයා පේන්ට් කරන්න ගෙදරකට යනවා. ගියක් පේන්ට් කරන්න තමයි යන්නේ. ඔන්න බලන්නකෝ. පේන්ට් කළේ උනට පස්සේ ඔන්න ඉතින් ගෙදර අයිතිකාරයට බිල දුන්නට පස්සේ බිල් එක ගෙවන්න බෑ කියනවා. ඊට පස්සේ බලන්නකෝ පින්ක් පැන්තර් කරන දේ. එයාට කේන්ති යනවා. එයා තීන්ත ගාපු එක ආයෙත් රිමූව් කරනවා. බලලා විතරයි කියන්නේ පාලමයිනේ සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ලයික් එකකුත් දාන්න මතක කරන්න එපා.